හිතන්න කවුරු හරි ඔයාලට කිව්වොත් මේ ආණ්ඩුවෙන් අලුත් වාහන ගෙන්න සම්පූර්ණයෙන්ම අවසර දීලත් අවුරුදු 15ක් හෝ 20ක් පරණ යතුරුපදියකට කාර් එකක් ගන්න පුළුවන් ගාණක් ගෙවන්න මිනිස්සු තවමත් පොලිමේ ඉන්නවා කියලා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 20කට වඩා වැඩි මුදලක්. ඔව් අනිවාර්යෙන්ම ලක්ෂ 20කට වඩා වැඩි මුදලක් කවුරු හරි මේකට ගෙවනවා කිව්වොත් කවුරු හරි ඒක විශ්වාස කරයිද? සාමාන්‍යයෙන් නම් කෙනෙක් හිතන්නේ මේක අමු පිස්සුවක් කියලා. ඇත්තට මේක බැලු බැලමට කිසිම තේරුමක් නැති දෙයක් වගේ තමයි පේන්නේ. ඒකනේ අවුරුදු 10ක් පරණ ස්මාර්ට් ෆෝන් එකක් අලුත්ම ෆෝන් එකේ ගානටම විකිනිනවා කිව්වොත් කවුරුත් විශ්වාස කරන එකක් නේද? ඔව් ඒක නම් ඇත්තටම අදාහ ගන්න අමාරු කතාවක්. හැබැයි අපේ රටේ යතුරු පැදි වෙළඳ පොලේ Kawasaki D-Tracker එකට වෙලා තියෙන්නේ අන්න ඒ දෙයම තමයි. ඉතින් මේ ගැඹුරු විමර්ශනයෙන් අපි බලන්නේ Tracker Docs කියන වාර්තාව පදනම් කරගෙන ඇයි මේකට මෙච්චර ඉල්ලුමක් තියෙන්නේ කියලා. හරියටම හරි. ලක්ෂ 15 ඉඳන් 25 දක්වා ගාණක් මේ පරණ බයික් එකකට වියදම් කරන එක ඇත්තටම ආයෝජනයක්ද නැත්නම් සල්ලි නාස්තියක්ද කියන එක අපි හොයලා බලන්න ඕනේ. ඔව්. ඉතින් 2025 මුලදී වාහන ගේන්න අවසර ලැබුණාම හැමෝම හිතුවා මේ D-Tracker වල ගණන් අහසින් බිමට වැටෙයි කියලා. ඒත් එහෙම උනේ නෑ. ඒකට ප්‍රධානම හේතුව තමයි රජයෙන් අලුත් නීතිවලට අනුව ගේන්න අවසර දුන්නේ අර යුරෝ 6 ප්‍රමිතියට ගැලපෙන අවුරුදු 3කට වඩා පරණ නැති වාහන වලට විතරයි. ඒ කියන්නේ අර පරිසර දූෂණය අවම කරන දැඩි යුරෝපීය ප්‍රමිතිය නේද? පරණ ජපන් බයික් කොහොමදවත් ඒකට ගැලපෙන්නේ නැහෙනි. අන්න ඒකයි. අනිත් එක ජපානයේ පවා මේ වෙද්දි D-Tracker නිෂ්පාදනය සෑහෙන දුරට සීමා කරලායි තියෙන්නේ. ඒ මදිවට මේක දෙපැත්තෙම වෙදුන පහරක්. රජයෙන් හෙට උදේ සම්පූර්ණයෙන් අවසර දුන්නා. ජපානයෙන් අලුත් බයික් ඇත්තෙත් නැහැ. ඒකනේ අලුත්ම යතුරුපැදි ලංකාවට එන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතිලා තියෙන්නේ. ඒ සැපීමේ සීමිත උණු නිසාම තමයි මේ පාවිච්චි කරපු බයික් මාකට් එක මෙච්චර රත් වෙලා තියෙන්නේ. අම්මෝ ඊ ගණන් දැක්කාම නම් ඇත්තටම ඔළුව රිදෙනවා. 2001 ඉඳන් 2007 වගේ කාලේ ආපු මාදිලිත් ලක්ෂ ශතහමාරෙන් ඉඳන් 11ක් විතර වෙනවා කියලා වාර්තාවේ තියෙනවා. ඔව් ඒ වගේම තමයි ඉහළම ඉල්ලුමක් තියෙන 2008 ඉඳන් 2012 D-Tracker X මාදිලි ලක්ෂ 12,000 අතර ගණන් වලට තමයි යන්නේ. ශිරාවට. එතකොට වාර්තාවේ හැටියට 2013න් පස්සේ ආපු හොඳ තත්ත්වයේ ඒවා කොහොමත් ලක්ෂ 20 පනිනවා ඇති නේද? අනිවාර්යයෙන්ම. 150cc මාදිලි පවා ලක්ෂ 8-12 අතර වෙනවා. හැබැයි 2024 අගභාගයේදී ලක්ෂ 22ක් පැනලා තිබුණු ගණන් දැන් ටිකක් ස්ථාවර වෙලා තියෙනවා. ඒකට හේතුව KTM සහ Yamaha වගේ අලුත් බ්‍රෑන්ඩ්ස් මාකට් එකට ආපු එක නේද? ඔව් වෙළඳපොළ තරංගිය නිසා අර අසාමාන්‍ය විදිහට ඉහළ ගිය මිල යම් මට්ටමකට පාලනය වෙලා තියෙනවා. මට තියෙන ලොකුම ප්‍රශ්නේ අන්න ඒකයි. අලුත්ම නවීන තාක්ෂණයේ තියෙන KTM Yamaha බයික් තියෙද්දී කෙනෙක් ඇයි ලක්ෂ 20ක් දීලා පරණ D-Tracker එකක්ම හොයන්නේ? මේක තේරුමක් නැති වෙඩම් නේද? බැලු බැලමට එහෙම හිතුණත් මේ ක්‍රැකර් වාර්තාව ඒකට ප්‍රධාන හේතු 3ක් පෙන්වලා දෙනවා. පළවෙනි එක තමයි ලංකාවේ ඕනෑම දුෂ්කර පාරකට ඔරොත්තු දෙන අසමසම ශක්තිමත් බව. ඒ කියන්නේ වලවල් තියෙන පාරවල් වල කිසිම බයක් නැතුව යන්න පුළුවන් අලුත් බයික් වලට වඩා මේක අපේ පාරවල් වලට ඔරොත්තු දෙනවා කියන එක. හරියටම හරි. දෙවැනි කාරණේ තමයි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් මේකේ අමතර කොටස් පහසුවෙන් හොයාගන්න පුළුවන්කම. ඒක නම් ලොකු වාසියක්. කොහේ හරි කැඩුනොත් බය වෙන්න දෙයක් නැහැ. ඔව් අනිත් එක තමයි ඉහළ නැවත විකුණුම් වටිනාකම. එහෙමත් නැත්නම් රීසේල් වැලියු එක. ඒ කියන්නේ අවුරුද්දකින් වික්කත් පාඩුවක් වෙන්නේ නැහැ කියන විශ්වාසය මිනිසුන්ට තියෙනවා. එතකොට අර B හරි S හරි අකුරු වලින් පටන් ගන්න පරණ ලියාපදිංචි බයික් වලට ඔච්චර වෙල්ලුමක් තියෙන ඒක නිසාද? පෙනුම පරණ වුණත් වැඩ කැලි ටික ෂුවර් නිසා. ඔව් මිනිස්සු බාහිර පෙනුමට රැවටෙන්නේ නැතුව එන්ජින් මේ තත්ත්වය ගැන විතරක් බලලා බයික් ගන්නේ අන්නේ නිසයි. ඒක තාමත් ලාභදායී ආයෝජනයක් විදිහටයි සැලකෙන්නේ. ඒ කියන්නේ මේ තොරතුරු අලුතින් බයික් එකක් ගන්න ඉන්න කෙනෙකුට නිවැරදි තීරණයක් ගන්න ගොඩක් වැදගත් වෙයි. අනිවාර්යෙන්ම ලක්ෂ ගාණක් වියදම් කරද්දී මේ ප්‍රායෝගික කාරණා ගැන හිතන එක අත්‍යවශ්‍යයි. වටිනාකම තීරණය වෙන්නේ බාහිර පෙනුමෙන් නෙවෙයි. හැබැයි අපි මේ කතාබහ ඉවර කරන්න කලින් මෙන්න මේ කාරණය ගැන ටිකක් හිතලා බලන්න. මේ D-Tracker එකේ අද තියෙන අධික වටිනාකම රැඳිලා තියෙන්නේ අමතර කොටස් හොයන්න තියෙන ලේසියයි පාරවල් වලට ඔරොත්තු දෙන එකයි මත විතරයි නේද? ඔව් ඒක ඇත්ත. එhmenan අනාගතයේ දවසක ලංකාව පුරාම EV බයික් එහෙම නැත්නම් විදුලි බලයෙන් දුවන යතුරුපැදි ආරෝපණය කරන මධ්‍යස්ථාන සහ
අමතර කොටස් ජාලයක් ශක්තිමත්ව ගොඩනගනොත් මොකද වෙන්නේ? එදාට මේ ඩී-ට්‍රැකර් ආධිපත්‍ය සහ මේ අසාමාන්‍ය මිලගණන් මුළුමනින්ම කඩාගෙන වැටෙයිද? අනේ ප්‍රශ්නේ ඉතුරු කරමින් අදට අපි මේ විමර්ශනයෙන් සමුගන්නවා.